වෙල්කම් බැක් ටු රුකා with Ham YouTube channel. කොහොමද යාළුවනේ ඔයාලට ඔන්න මම අද ගෙනාව රසවත් කංකු ස්ටූ එකක් කොහොමද හදාගන්නේ කියලා. චිකන් ෆ්‍රයිඩ් රයිස් එක කන්න තමයි මම මේ රසවත් ස්ටූ එක හදාගත්තේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් මගෙත් එක්ක ඉන්න. ඉතින් අපි දැන් බලමු මේ ස්ටූ එක කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි මේ ස්ටූ එකට අවශ්‍ය සෝස් එක හදාගෙන ඉමු. මෙතන මම සොයා සෝස් තේ හැන්දක් ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒකටම සෝස් තේ හැන්දක් වගේ එකතු කර ගන්නවා. මම දැන් මේකට කැරි මිරිස් තේ හැඳි දෙකක් වගේ එකතු කර ගන්නවා. ඔයාලත් ගෙදර අයගේ කන සැර ප්‍රමාණය අනුව මෙතන කැරි මිරිස් එකතු කර ගන්න. මේකටම ලුණු කුඩු ටිකක් මෙතෙන්දිත් වඩෙන් කිතරාගේ රස අනුව ලුණු එකතු කර ගන්න. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න. මේ විදියට මම දැන් මේකට වතුර සල්පයක් එකතු කරගන්නවා. ගොඩක් එකතු කරගන්න එපා. ඊට පස්සේ හොඳින් මික්ස් කරන්න මේ ටික. දැන් අපි සෝස් එක හදාගෙන ඉවරයි. දැන් අපි ස්ටූ එක හදන්න පටන් ගමු. මම මෙතන කංකුම් මිටියක් වගේ සෝදලා අරගෙන තියෙනවා. ඔයාලා කංකුම් ගන්නකොට මෙන්න මේ වගේ ලපටි හරියෙන් ගන්න. මෙතන කංකුම් මිටක් වගේ තමයි මේ තියෙන්නේ. මෙතන ගොඩක් වගේ පෙවුනට මේක හදලා ඉවරෙදි මේක පොඩි ප්‍රමාණයක් වගේ වෙනවා. මුලින්ම මේ විදියට භාජනයක් ලිපේ තියාගෙන තෙල් එකතු කරගන්න. දැන් තෙල් එක හත් වෙලා තියෙන්නේ. මම මේ විදියට මම කපාගත්ත සුදුලෝන් එකතු කරගන්නවා. ඔයාලත් මේ විදියට කපා ගන්න සුදුලෝන. සුදුලෝන් ටිකක් බැදෙන්න දෙන්න. අපිට කන්න පුළුවන් කාන්ත වගේ මේක බැදුණුත් ඇති. හින්දා ගොඩක් බෙද ගන්න අවශ්‍ය නැහැ. දැන් අද පේනවා මගේ සුදුලෝන් ටික ලාවට පැදීගෙන තියෙන්නේ. මම ඒකට මෙන් තියෙන බීරුම් ගෙඩියක් එකතු කරගන්නවා සීනු කපලා. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න. ගොඩක් මේ ටික බෙද ගන්න ඕනේ නැහැ. ලොකු ලුණු ටික තෙලෙන් තැඹුණත් ඇති. මම දැන් අම්මිරිස් කරලා තීරු වලට කපලා මෙතෙන් එකතු කරගන්නවා. දැන් අපේ සුදු ලුණු අමුමිරිස් හොඳට තෙලෙන් තැඹිලා තියෙන්නේ. මම දැන් මේ වෙලාවේ අපේ කංකුම් ටික එකතු කරගන්නවා. ඔයාලා කංකුම් ටික එකතු කරාට පස්සේ මෙන්න මේ විදිහට හිමිහිමිය පොඩ්ඩක් හිත මෙහෙට කරන්න. යට ටික ඔක්කොම තෙලෙන් තැඹුණාට පස්සේ උඩයට මාරු කරලා කන්න. ගොඩක් කියලා තියන්න එපා. යට ටික නැත්තම් ගොඩක් තැඹෙන්න බලනවා. ඒකින්ද ඉක්මනට මේ යට ටික තැඹිලා තියෙනවා නම් උඩයට මාරු කරලා කන්න. කංකුම් ටික තෙලෙන් තැඹෙන්න අපිට විනාඩියකටත් වඩා අඩු කාලයක් තමයි යන්නේ. මෙන්න මේ ගානට අපේ කංකුම් ටික තැඹුණාට පස්සේ අපි මේකට අපි අර කලින් හදාගත්ත සෝස් එක එකතු කරගන්න ඕනේ. මම දැන් මේ එකතු කරගන්නේ අපි කලින් හදාගත්ත සෝස් එක. ඔයාලා දැන් මේ වෙලාවේ ලිපේ කේන්දර හොඳටම අඩු කරගන්න. මොකද භාජනෙත් ගොඩක් රත් වෙලා තියෙන නිසා අපිට වැඩි වෙලාවක් ලිපේ තියාගන්න අවශ්‍ය නැහැ. දැන් මේක හොඳින් මේ විදියට කලවම් කරලා ගන්න. අවසානෙට මම මේකට සීනි පොඩ්ඩක් එකතු කරගන්නවා මෙන්න මේ විදියට. දැන් ලිප ඕෆ් කරන්න. ලිප ඕෆ් කරලා මේ ටික හොඳින් කලවම් කරගන්න. මේ කංකුම් වල තියෙන රසෙන්ට පේස් හෙන් ටික දිය වෙනවා. මේක දැන් රෙඩි වෙලා ඉවරයි. මේක ඉක්මනින්ම ලිපෙන් අයින් කරගන්න වෙනත් භාජනයකට. මොකද මේකේ කොළ පාට ගතිය යන්න පුළුවන්. මේක ගොඩක් රත් වුණා. ඒ නිසා දැන් අපේ ස්ටූ එක රෙඩි වෙලා තියෙන්නේ. මම දැන් මේක වෙනත් භාජනයකට අයින් කරගන්නවා. ඔයාලත් මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් කරන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.